මගේ නම භාෂිත දුල්වි. මට තාම වයස 23යි. මගේ ගම වේයන්ගොඩ. මම වෙල්ඩර් කෙනෙක් විදිහට කොළඹ ඩොග් කැඩ් ආයතනයේ වැඩ කරනවා. මට අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා. මගේ බලාපොරොත්තුව රුමේනියාවට යන්න. මම අද රුමේනියා එම්බසි ඉන්ටර්විව් එකට සහභාගී වුණා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ඩොග් කැඩ් එකේ වැඩ කරලා රුමේනියාවට යන්න කියලා. ඇත්තටම මම යුරෝපයට යන්න අදහස් කරන්නේ. මට යුරෝපේ පදිංචි වීමට අදහසක් තියෙනවා. යුරෝපයට යාමට ලේසිම ක්‍රමය තමයි රුමේනියාවට යන එක. මගේ රුමේනියා නගරය බිකරෝල තමයි තියෙන්නේ. මම බිකරෝ ගැන අහලා තියෙන දේ ගොඩක් ලස්සනයි කියලා අහලා තියෙනවා. මම අඩු වයසෙන් යුරෝපයට යන නිසා මම හිතනවා අඩු කාලයකින් මගේ ස්ථාවරය තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා. අද එම්බසි ඉන්ටර්විව් එකට මම සාර්ථකව මුහුණ දුන්නා. ප්‍රශ්න 15ක් විතර තමයි මගෙන් ඇහුවේ. ඇත්තටම රුමේනියා එම්බසි ඉන්ටර්විව් එක එච්චර අමාරු නෑ. මගේ රුමේනියා ගමන සඳහා එම්බසි ඉන්ටර්විව් එක සඳහා සෙන්ටර් ෆොර් ඉන්ටර්නැෂනල් ආයතනය මාව හොඳින් සූදානම් කරා. ඉතින් මම වගේ හැමෝටම ඕගොල්ලන්ගේ යුරෝපායනය සභා කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මම වගේ හොඳින් සූදානම් වෙලා යුරෝපයට යන්න සූදානම් වෙන්න.